බන්දිමු. බඳින්න කලින් ගෙනියමු. මොකෝ මේ කලබලෙන් ළමයා? නැකතට පරක් වෙයි අක්කේ වෙඩින් එක තියාගෙන ඔයාලා මේ කොහෙද යන්නේ? නැකත අයියට මැසේජ් එකක් දැන් මෙයාට ෆෝවර්ඩ් කරේ නැද්ද? නැකත් ඉතින් ෆෝවර්ඩ් කරන්න ඕනේ නැහැ නේ ඉතින් එහෙම. අපි කොහොමත් ඉතින් අද බඳිනවනේ. මං කියන්න අපිට කතා කරන්න දේවල් ගොඩ මේ ටිකේ අමතකුත්. ෆෝවර්ඩ් කරන්න බෑනේ ඉතින්. අයියා මාව බ්ලොක් කරලා. මං විතරක්ද ඔයත් මාව බ්ලොක් කළානේ. ඊයේ මං තෝරලා දුන්න සාරිය පාට අවුල් කියලා මේ මගුල වෙන්නෙත් නැහැ. කසාද බඳින්නත් බෑ කියලා බ්ලොක් කරේ. හරි හරි. අපි දෙන්නම් බ්ලොක් කරගෙන ඉන්නේ. වෙඩින් කාඩ් යවුම් නිසාද බඳිනවා. ඒ වුණාට ඔයාලා හරි සතුටින් ඉන්නවනේ. අපි හරීම සතුටෙන් ඉන්නේ. මේ පෙරේදා කොෆි ෂොප් එකකට ගිහිල්ලා සතුටෙන් සෙල්ෆියක් ගහලා පෝස්ට් කළා. ගෙදර ඇවිල්ලා මට පොල්ලෙන් ගැහුවා කකුලට මේ. මෙයා මේවා කියන්නේ නැහැ. පෙරේදට කලින් දවසේ සෝලෝ ඩේට් එකක් ගිහින් ඇවිල්ලා රණ්ඩු වෙලා මෙයා මගේ අත කැඩුවා මේ. ඒ වුණාට ඉතින් ඔයාලා හරි සතුටින් ඉන්නවනේ. අද බඳිනවත් එක්කනේ. ලැජ්ජ නැති ගමනේ. අපි නිකන් රෝමන් කාර්යයේ ගෝල් වැසියයි වගේ. එක දිගට මරා ගන්න. ඒකෙට ලැජ්ජාවක් නැහැ දාලා යන්නේ. ඔහොම එළියට මෙයා මට ආදරේ කිව්වට මෙයා මගේ කොණ්ඩේ ගලවලා මගේ අතට දුන්නා. ඇයි මෙයා මං කසාද බැඳලා වෙන ගෑනු ළඟට යයි කියලා බය වෙලා මගේ ජනපද බෝල දෙක ගල්ලා අතට දුන්නා. අනේ දෙවියනේ. එතකොට මේ සතුටින් ඉන්න හැමෝම මේ වගේ වයලස්ද? එතකොට මේ අදත් නැකත් පහුණාට කමක් නැහැ කියලා වලියක් දාගන්න දන්නේ. නැකත් නම් පහවුනොත් ආයේ දාගත්ත හැකි. ඒ වගේද යාඩියා EV මෝටර් ෂෝ එක දෙලුත් ගණන් ගිහින් ලංකාවම EV වලට මාරු වෙන කාලේ හොඳම EV 2 wheelers හොයන අය සේරම වැඩ පැත්තකින් දාලා දුවගෙන යන්නේ මෙතන. යාඩියා EV මෝටර් ෂෝ එක? එහෙනම් අපි ඒක බලලි වෙරලා ඇවිල්ලා 4:10ට බඳිමු. 5යි කාලෙට බඳිමුද? 4:10. 5යි කාලේ කියලා මං කිව්වනේ. 4:10. 5යි කාලේ. 4:10. 5යි කාලේ.